හෙලෝ යාළුවනේ ඔයාලා සාදරයෙන් පිළිගන්නවා ආපහු මගේ channel එකට. ඔන්න අද මම ගෙනල්ලා තියෙන මගේ channel එකේ ගේන පළවෙනි ගේම් ප්ලේ එක විදියට Indigo Park කියන සුපිරි ගේම් එක. මේක Steam එකෙන් මම ගත්තා. ඔයාලා දන්නවා Steam එක කියන්නේ මොකද්ද කියලා. මේක ටිකක් Poppy Playtime ලුත් වගේ Garden of Banban ලුයි Poppy Playtime ලුයි එකතු වෙලා වගේ. ඉතින් වැඩි කතා නැතුව අපි play කියලා ගේම් එකට යමු. new game දෙමු. මම මේ ගේම් එක ටිකක් කලින් ගැහුවා. ලෝඩ් වෙනවා. අයිනෙන් නිකන් රැකූන් කෙනෙක් වගේ එකෙක් ඉන්නවා. අපිට VHS tape එක සීන් බලා ගන්න පුළුවන්. මම හිතන්නේ මේ ඉන්නේ මේ Indigo Park කියන එකේ CEO. In this place, echoes of days gone are brought back to life as a new generation captures a glimpse of the exciting potential of tomorrow. Indigo Park pays homage to the values, dreams, and unwavering truths that gave rise to our මේ triple monitor setup එකේ එකිනෙක එක බලන එකක් තියෙන්නේ. a place of creativity, joy, and fantasy, where your dreams මම හිතන්නේ මේ ගේම් එකේ මේන් කැරක්ටර් එක බලන්නේ. මොලි මැකෝ කියලා මැකෝ ගිරවෙක් ඉන්න පෝස්ට් එකක් තිබ්බා. chat එකක් තියෙනවා. මේ කවුරු හරි private property එකට ඇතුළත් වෙන්නේ. මම හිතන්නේ අපි මේ අපි Indigo Park එකට යනවා වගේ. ඒක ගැන රිසර්ච් එහෙම ගොඩක් කළා වගේ අපි. මේ තියෙන Indigo Park එක ලස්සනට. ඔන් ඉන්න රැකූන් රැකූන් Chapter 1 Birds of a Feather. ඔන් ගේම් එක ලෝඩ් වුණා. පටන් ගත්ත ගමන් ඔබ්ජෙක්ටිව් එකක් තියෙනවා find a way into the park කියලා. මම හිතනවා මේ පාක් එකේ එළියේ ඉන්නේ graphics කන නම් අම්මේල් graphics නම් මාර ලස්සනයි. මාර clear. අර හඳේමත් සම්පූර්ණයෙන් ලස්සනට textures අරගෙන තිනවා. අකුරු හැමත් පැහැදිලිව පේනවා. lighting නම් මාරයි. මෙතන මේ main entrance gate එක තියෙන අපි යන්න බලමු. මේ game එකේ collectibles ලුත් තියෙනවා වගේ. තාම මකරගේ collectible එකක් තියෙනවා. දොර ඇරෙන්නේ මං හිතන්නේ සාමාන්‍යයෙන් නම් ගේම් වල එක දොර ඇරෙන ඕටෝ මේන් ගේට් එකේම න අපි එක්ස්ප්ලෝර් කරලා බලමු. අසර අයින් එකෙන්වත් යන්න කොයි හරි ඇතිද කියලා. මම හිතන්නේ මේ තාම අපි මැප් එකෙන් එළියේ ඉන්නේ. වාක්‍යයෙන් එළිය. දොරක් කරුණා මොකක් හරි දොරක් කරුණා. Hi there and welcome to Indigo Park, the world's most innovative and engaging family fun. මේ හර loading screen එකේ හිටපු රැකූන් නේද? අර සෙල්ලම් බඩුවක තිබ්බේ. 2920 days, 4 hours, 23 minutes and 38 seconds. Congratulations! I'm rambling. මේක ගොඩක් පරණයි වගේ. මේ පාක ගොඩක් පරණයි වගේ. අවුරුදු දවස් 2920කින් පස්සේ එන පළවෙනි ගෙස්ට් අපි. Where our friendly assistant will help you begin your adventure in the park. බලමු මොනවද ගන්න තියෙන්නේ කියලා. පුටුවක් පෙන්නනවා අපි ඒක ඉඳගමු. Bradley the raccoon
and it's my job to make sure your experience here මෙයාගේ at නම Indigo Park Rambly is the Raccoon. registered. Let me just get a good look at you. I don't seem to have your face in our guest list. Is this your first time here at the park, or did you just get plastic surgery? No worries, it's Rambly Tuesday, so you qualify for a big discount on your visit. Just follow me to the main gate. Ooh, I can't wait for you to see everything Indigo Park has to offer. මම හිතන්නේ මේන් කැරක්ටර් කෙනෙක්. මං ඔබ්ජෙක්ටිව් එකක් ආවා මීට් රැම්බලි ඇත් ද පාක්ස් මේන් ගේට් කියලා. මං හිතන්නේ අපේ අර කලින් හිටිය මේන් ගේට් එක ගාව මේ තියෙන්නේ. What's the holdup? The gate is open. Head on I into mean- the entryway. Hold on. My mistake. The gate is not open. There seems to be an error message being sent from the gate's power unit. Lucky you! You get to be the first person to try our turn on the generator mini Rambly venture. Have fun! මේ දැන් ජෙනරේටර් එකක් ඔන් කරන්න තියෙන්නේ. අපි අර පල්ලෙහා තියෙන කේබල් එකේ දිගේ යන්. මෙතනින් වහලා අපු පිටිපස්සට ගිහලා යන් එළියට. අපි අර කලින් හිටපු කාමරයටම යන්නේ. මේ දොර ඇරිලා දැන්. The කලින් ඕක Indigo වහලා Pilot තිබ්බේ. compact power generator. But it seems to be inoperable. Looks like it's missing a piece. Can you find it? මම හිතන්නේ ගියර් එකක් නෑ. මේ තව කලෙක්ටබල් එකක්. ගියර් එකක් කොහේ හරි තියෙන්න ඕනේ. මේක තියෙන ගියර් එක මම හිතන්නේ යාරකට තියෙන්න ඕනි ගියර් එක. අපි ඒකට දාලා අර ඒකට කනෙක්ට් වෙලා තිබ්බ ලිවර් එක අදිමු. දැන් මේන් ගේට් එක හරිනම් ඇරිලා තියෙන්න ඕනේ. ඉක්මනට යන්න නැත්තම් පරක් වෙනවා. Okay, for real this time. Welcome to හරි Indigo දැන් Park. එනවා යාළුවනේ කරන්ට් එක මේන් ගේට් එකට. මම හිතන්නේ ජෙනරේටර් එකේ මුළු ෆැක්ටරියටම කරන්ට් දෙනවද කොහෙද? මේ සිංහෙක් ඉන්නවා. අර මැකෝ කියන වගේ ප්ලෂී එකක් කලෙක්ටබල් එකක් ගත්තා. Oh, silly Welcome, Rambly. kid. Every guest needs a critter cuff. That will allow you access to reserved areas, charge payments to your room, and wear a critter cuff. I think there's some in the gift shop. Head in there and I'll get you some. මෙයා කියනවා ක්‍රිටර් කෆ් කියලා එකක් ගැන. මං හිතන්නේ පාස් එකක් ෆැක්ටරිය ඕනෙම තැනකට යන්න පුළුවන් වෙන පාස් එකක් වගේ. තව මෙයාට අපිව පේනවා. CCTV එහෙම ගොඩක් තියෙනවා. මම හිතන්නේ මෙයා CCTV වලින් බලන් ඉන්නේ. මම හිතන්නේ ගේම් එකේ රැකූන් කෙනෙකුයි සිංහයෙකුයි මැකෝ ගිරෙකුයි මකරෙකුයි Your very own critter cuff. ඉන්නේ. A way to interact with the park that also doubles as a pedometer, heart monitor, and mood ring. මම හිතන්නේ මේක තමයි ක්‍රීටර් කෆ් එක කියන්නේ. වොච් එකක් ඔය. ඩිස්ප්ලේ එක නම් කඩාගෙන වෙන්න. ටිකක් මැජික් වොච් එකක් වගේ. Uh-oh, the door mysteriously locked. Why not test out your band and save the day? මේ බොරු ආටෝප දෙනවා දොර වහලා. කමක් නෑ අර මම හිතන්නේ මේ දොරෙන් තමයි අරින්න තියෙන්නේ. අපේ වොච් එක පාවිච්චි කරන්න තියෙන මම හිතන්නේ මෙතෙන්ට. Hooray! Great work, buddy! Now try entering the park and we can start our Indigo adventure! මම හිතන්නේ වොච් එකේ සලකුණම තියෙන තැන් වලට වොච් එක අල්ලන්න තියෙන්නේ.
ඒ දොරේ සලකුණක් තියෙන්න ඇති. ඔයාලා තිබ්බා දැක්කද දන්නේ. දැන් අතනින් යන්න පුළුවන් වෙන්න ඕනේ. එතනත් ඒ වගේ සලකුණක් තිබ්බා. අපි වොච් එක අල්ලලා බලමු. මේ ගේම් එක ඇනිමේෂන් නම් මාරම ලස්සනයි යාළුවනේ. ඒක සුපිරි. වොච් එක ඇල්ලුවම වැඩ කරා. මෙතන රැකුන් තව එක්කෙනෙක්ව අල්ලන් ඉන්න එකක් තියෙනවා. මම හිතන්නේ මේ වෙන්න ඕනේ අර ගේම් එකේ පළවෙනියට වෙනම CEO මම හිතන්නේ. මේ ටනල් එකක් වගේ තැනක් තියෙනවා. මම හිතන්නේ අලුත් මැප් එකක් ලෝඩ් වෙනවා. ඒක කැත වැඩ. ආපු දොරවහන එක නම් කැත වැඩ. හැම හොර ගේම් එකකම ටොයිලට් එකක් තියෙනවා. ඒක අනිවාර්යයි. මං අනික් කට්ටිය ගේම් ප්ලේ එකම බලලා තියෙනවා සමහර ඒවා. ඒ වගේත් අනිවාර්යෙන් හොර ගේම් එකක් කිව්වොත් ටොයිලට් එකක් තියෙනවා තමයි. හැබැයි ඒව ගස්සන මොනවත් නෑ වගේ. මම හිතන්නේ ඒක නම් කලෙක්ටබල් එකක්ද කොයිද? ඔව් ඒක කලෙක්ටබල් එකක්. තඩින්ගෙ මිසන. ඒ පැත්තෙන් ලුත් වහලා Pardon our dust, buddy. Looks like the park is going through some renovations. For the inconvenience, your Rambly Tuesday discount will be 3% off. Why not celebrate this great deal with a ride on my railroad? To test your sleuthing skills, I'll let you find this one all by yourself. මේ ගේම් එකේ එද්දිම ටෝච් එකක් දීලා තියෙන එක නම් මාරම හොඳ දෙයක්. මේකේ බිත්ති නිකන් පැන්සල් වලින් ඇඳලා වගේ. මාරම ලස්සනයි ඒ ටෙක්ස්චර්ස් නම්. Your facial data suggests you may be a bit older than the target audience for this ride, but it's one of my favorites. Do you know why Rambly the raccoon loves Rambly's Railroad? Because I like trains. මේ ට්‍රේන් එකක් තියෙනවා. මම හිතන්නේ මේක ආරයාගේ ට්‍රේන් එකක්ද උගද? අපි මේ කොහෙන්දෝ යනවා. මම හිතන්නේ දෙපැත්තේ තියෙන්නේ සීලින් පාට කරලා හදපු බිත්තිද මන් දන්නේ. Welcome to Rambly's Railroad. I'm Conductor Rambly. මේ අර මොලීමැකෝ කියන ගිරවා ඉන්නවා. පේනවා ඇති. මම හිතන්නේ ආ පයිලට් කෙනෙක්. It's Molly Mata, the greatest pilot you ever saw. You sure are, Maul. Why, you only crashed into 6 bars this week. I'm not crashing, Rambly. I'm barnstorming. What's barnstorming? It's crashing with style. It barely hurts at all. Say, those young adventurers you got along with you look like great pilots. Why not try your hand at flying in my ride, Rooftop Racing? Admission included with your critter cup.
මම හිතන්නේ නම් මේ ගේම් එකේ මැප් එක හෙන ලොකුයි. මෙතන කඩාගෙන වැටලා තියෙනවා යෝධයෙක් පැනලාද මන් දන්නේ. කඩාගෙන වැටලා තියෙන්නේ. අපි ගුහාවක් එකට යනවා. දැන් වතුර අස්ස වගේ. Oh, Finley! Come on out and greet the people! Hi, Rambly. Why the long face and body? You've known me for 100 years, Rambly. I'm always lost. මම හිතන්නේ මේ ෆින්ලි හරි For a new seashell from මෙයාම ජලමගරෙක් වෙන්න ඕනේ. Oh, Finley, you should come out of your shell. How about you come into it instead? My ride, Oceanic Odyssey, will teach you all about the wonders down under the deep blue sea. It's as blue as me. I hope you'll visit. I'm so lonely. Oceanic Odyssey currently closed for repairs. මම හිතන්නේ යාලට වෙනම තැනක් තියෙනවා. ඒක ඕෂන් ඕඩර්ස් ඉද මොකක්ද එකක් මුහුදයට වගේ තැනක් වගේ එකක් කිව්වේ. අර මොකද්ද තව කැඩිච්ච තැනක්ද කලින් හම්බුණා වගේ. ඔව් ඒ වගේ පේන ඔව් ඒ කැඩලා. මේ ආපහු ග්ලිච් වෙනවා. get the ride back up and run. ආපහු කෝච්චිය වැඩ කරව ගන්න ඕනේ. මම හිතන්නේ කරන්ට් ඕනේ මේ ලේබල්ලම්ලු තියෙනවා හැමතැනම. හිතමු ටොමැටෝ සෝස් කියලා. අපි මේ කේබල් එක තියෙන තැන බලමු ටිකක්. දොරක් තියෙනවා. ඔතන ඕවගේ තැනක රූකඩයක් තියෙන එක මං කියන්නේ හරි නෑ. ඕන එක්කෙනෙක්ට තේරෙනනේ ඕව දැක්ක ගම ජම්ප් ස්කෑර් වෙනවා කියලා. කකුල් දෙකට සිග්නල් නැති වෙලා ගියා දැක්කම. ඒද දන්න ඇත්තම මෝලි මෙකෝ කියන එක්කෙන. මම හිතන්නේ මේකේ නිකන් ෆර්ෆ් නැප් ලගේ වගේ ඉන්නවා. මෙයාද දන්න ඇත්තම එක්කෙන. කැඩිලා නම් පාර්ට්ස් ඇන්ඩ් සර්විස් එකකට හරි දාන්න ඕනේ. ඕවගේ තැනක තියන්නේ. වයසක එක්කෙනෙක් එහෙම ආවොත් heart attack හැදලා මෙట్లా යන්නේ. Gator Lloyd. Do not shame me with that common folk name. I am the proud, the prestigious, the professional Mayor Singha Kalini Lloyd Dubey. Lion, actor extraordinaire. Great Act Lloyd. Of course it was. I'm the real star. බුදුආමේ අතන මන් දැක්ක විදිහට මෝලි මැකෝ වගේ හිටියේ. මම හිතන්නේ දැන් තමයි ගේම් එකට එන්ටර් වුනේ. අපි මේ වෙන කොයිද CCTV room එකකට හරි මොකකට හරි ආවා. Right? Now you know all about my friends and Lloyd. So where do you want to go? ඔරයට කියාගන්න දෙයක් කියාගන්න කියලා අපි කෙරෙක් කරගෙමු. මෙතන ෂොප් එකක් වගේ තියෙන්නේ. මම හිතන්නේ මේ ටිකේ අර මෝලි මෙකෝ කියන කෙනෙක් ඉන්නවා.
පොගුණක් තියෙනවා. ඔපිය පන් සීන් ඇති දන්න මේකේ. ඔබ්ජෙක්ටිව් එකක් එහෙම තාම දුන්නේවත් නැහැ. බුදුහාමේ අර ලන්ඩන් වල මැද තියෙන ඔරලෝසු කණුවද මන් දන්නේ නැහැ. හැබැයි ඒකේ කටු නම් කැරගෙන විදිය. ඔහොම වෙලාව ගියොත් නම් හොඳටම තියෙයි. Wow, look at that! You're at Jetstream මේ ඉන්නේ Junction. අපරැම්ලි. Oops! Looks like Jetstream Junction's being tuned up. ජෙට්ස්ට්‍රීම් ජංක්ෂන් කියලා එකක් තියෙනවා. මේන් හෝල් එක නිකන් අගුලක් වගේ තියෙන්නේ. යතුරක් ඕනේ. අපේ පටියට තව ලෙවල් එකක් ආවා. මම හිතන්නේ එයා අපේ පටිය අප්ග්‍රේඩ් කරලා දෙනවා. ලෙවල් එකෙන් ලෙවල් එකට. ජෙස්ට්‍රීම් ජංක්ෂන් කෙනෙක්කට යතුරක් හොයාගන්න ඕනෙම. එහෙම කඩේකම දොරවල් මම හිතන්නේ ඇබෑන්ඩන් කරලා තියන්නේ මේ මුළු පාක් එකම. මේ මොකක් හරි තීට එකක් කියලා තිබ්බේ. මේ දොර ඇරෙන්නෙත් නෑ. එහා පැත්තේ කානිවල් එකක්ද කොහෙද? අර දොර ගාව අපේ වොච් එකේ සිම්බල් එක තියෙන තැනක් තියෙනවනේ. මම හිතන්නේ මේකේ අරින්න තියෙන්නේ. කලින් ආව දැක්කේ නෑ. කලින් ආව නම් කලින් යන්න තිබ්බා. මම හිතන්නේ නෑ අපිට ඒත් යන්න බැරි වෙයි අර අපිට ලෙවල් එක පස්සේනේ. ආපු ගමන් කඩාගෙන වැටෙනවා වගේ සද්දයක් ඇහුණා. Hey, buddy. නෑ මම හිතන්නේ ඒක ඉච්ච So, ප්‍රශ්නයක් නෑ. but මේ I පැත්ත. can't see anything behind the stage. If you're going back there, be careful. Your Kritikov is not yet able to resuscitate you. මම හිතන්නේ රැම්ලිට බලන්න පුළුවන් CCTV මේ පිටිපස්ස නෑ. එයා CCTV වල ඉන්න බලන්නේ. කොහේ හරි මේස් එකක් වගේ අපි මේ කොහෙට වැටෙයිද දන්නේ. මේ තනිකර නිකන් අර පෙට්ටි කාඩ්බෝඩ් පෙට්ටි වගේ. කාඩ්බෝඩ් නේ ලී පෙට්ටි. බුදුවා අර කලින් හිටපු සිංහයාමයි යාළුවනේ තව ඌ අර පෙට්ටිය කඩන් වැටුන් නැත්තං ඌ පනිනවා. ඇත්තියාන්තන් අහුන් නැත්තේ පෙටිය කඩාගෙන වැටුන් නැත්තම් යාළුවනේ ඉවරට ඉවරයි. ඒ කියන්නේ ඌ මේ හරි ඉන්නවා. පරිස්සමෙන් යන්න ඕනේ. ඌ එතන හිර වුණා යාළුවනේ අර පෙට්ටිය කඩාගෙන වෙන්න පාර. ආපෝ බාත්රූම් එකක්ද? අනේ ඒක ලොකර් රූම් එකක් වගේ. අර අතුර මම හිතන්නේ මේක තමයි ඩෙස්ක්‍රීම් ජංක්ෂන් මොකද්ද කියන එකට අතුර.
හරි ඔබ්ජෙක්ටිව් එකත් අප්ඩේට් වුණා. සිංහයා ආපහු කඩාගෙන පනිද්දන්නේ. දඩි මිඩින් ගාලා අඩි තියෙන සද්දයක් එනවා. ඉක්මනට දුවගෙන යන මෙන් තියෙනවා අපි ආපු තැන ඉක්මනට යා. මේකත් අහලා අපි ඉක්මනට ඒක අරගමු. අර සිංහාව මම හිතන්නේ අපේ වොච් එකට බයි. අපේ වොච් එකේ මොකක් හරි බලයක් තියෙනවා. මම හිතන්නේ ඒ සතුන්ට අපේ වොච් එකෙන් ඉන්න බෑ. බොස් ෆයිට් එකක් තියෙද්දි දන්නේ ඒ සිංහයත් එක්ක. අතන තව මොකෙද්ද කුරුල්ලාද දන්නේ නැහැ. කුරුල්ලා වගේ පෙවුනේ. බලන් හිටියද දැක්කත් දන්නේ නැහැ. මම හිතන්නේ අපි ඒ දෙන්නත් එක්කම බොස් ෆයිට් තියේ. ඉක්මනට යන් දුවගෙන මෙතරම් ඉන්න බෑ. යතුරු ගත්තා ගියා ජෙට්ස්ට්‍රීම් ජංක්ෂන් එක දොර ඇරියා අසරිය. අම්මෝ ඒ යුද්ධෙන් නම් එළියට ආවා. මම හිතුවේම කර්තීට එකේ මොකෙක් හරි කඩාගෙන පණී කියලා. හිතුවගේම තීට එකෙන් නම් කඩාම් පැටනේ නෑ. එකපාරට සිංහයා නම් කඩාම් පැටන කකුල් දෙක තීර වැටලා ගියා ඒකට. මගේ මයි කෙලින් වුණා ඒ සීන් එකට. අර ඔරලෝසුව ගාවට දන්නේ මේක ඇරෙන්නේ. කමක් නෑ දැන් අපිට යතුරු තියෙනවා. දැන් අපිට අස්සර යන්න තියෙනවා. හරි අපි අස්සට ආවා. මේ ආපහු ඉන්නවා. Races. It's not far from here, and it's a great warm-up before we get into the bigger rides. Just take it up at Molly's landing pad. මෙයා කිව්වා රූෆ්ටොප් රේසස් කියලා එකකට මේ තියෙන්නේ. මෙන්න මේ රූෆ්ටොප් රේසස් කියන එකට යන්න කිව්වා. අර මැද හිටිය මොලිගේ ස්ටැචුව එකක් වගේ තිබ්බ දැක්කද දන්නේ. Oh no, this is horrible. Looks like Molly crashed into the ride again. Don't worry though, your pal Rambley has the repairman මම on හිතන්නේ speed මේක dial. ඔක්කොම කඩාගෙන වැටිලා. We're sorry. The number you have dialed has been disconnected or is no longer in service. Please check the number and dial again. Say, why don't you check out Molly's landing pad? It's not far from here, and it's a great cool down after that exhilarating ride. Just take a down from Molly's rooftop races. අරක කුඩු වෙලා තිබ්බේ. මෙයා කතා කර කාට හරි ඒක හදන්න. හැබැයි ඒක සර්විස් එකේ ඒ නම්බරේ වැඩ කරේ නැහැ. නිකන් කොරිඩෝර් එක. මේ අර මේන් ජංක්ෂන් එක. තව කලෙක්ටබල් එකක්ද කොහෙද? ඕ කලෙක්ටබල් එක. මේ ජංක්ෂන් එක අතර මොලිගේ පිළිමි තිබ්බා. මෙතනින් ආවේ. අර ලෑන්ඩින් පැඩ් කියන එකට තමයි යන්න කිව්වේ. මේ මෙතනත් ඒ වගේම සිම්බල් එකක් තියෙනවා. අපි ඒකට අත දාමු. හරි දැන් නිකන් සෙල්ලම් කරන්න පොඩි කට්ටිය සෙල්ලම් කරන්න තැනකට වගේ ආවේ. මෙතන නිකන් ප්‍රහේලිකාවක් තියෙනවා වගේ කියලා හිතනවා. මෙතන ප්‍රහේලිකාවක් තමයි තියෙන්නේ. මේ ෆෑන් වගේ තියෙන්නේ. පෙති 4ක් තියෙනවා. පෙති 4 හැඩවල් 4යි.
තව ඒක තියෙන රවුම ඊට පිටුපස තියෙන රවුම එක පාට අපි බලමු මෙතන මොනවද ගන්න තියෙන්නේ කියලා. එතන තරුවක් තියෙනවා. මම හිතන්නේ මේ ප්ලේ ඇරීන එකක් මොකක් හරි. ඔය පෙති කරගෙනවා. මෙත තරුවක් තියෙනවා. මේවත් එක්ක මොකක් හරි ගන්න තියෙනවද දන්නේ. තරුව නම් ටික නිල් පාටයි වගේ. කළුවර වැඩි අපිට ඔච් එක ගහලා බලමු. උඩ මොනාරි තියෙනවද දන්නේ. උඩ නම් එච්චර ස්පෙෂල් දෙයක් නෑ වගේ. නෑ උඩ එච්චර මොනවද නෑ. අර අත්තර මැද කවුලුවක් වගේ තියෙනවා. ඒක වහලා තියෙන්නේ. තරුව නිල් පාට නෙවෙයි රෝස පාට. මේ තරුව මේ පෙත්ති මේ රෝස පාට එකකට ගැලපෙනවද දන්නේ. අපි අර ඊතලේ තියෙන තැනට තරුව තියෙන පෙත්ත යවල බලමු. ඒක හරියනවා. තව මියුසික් එකත් වෙනස් වුණා. කරන්ට්ලුත් ගියා. ඒක නම් හොඳ ගන්නේ. මෙතන දොරත් ඇරිලා. කමක් නෑ අපි ගිහිල්ලා බලමු. මම යන්න තරන්නේ කමන්නේ. ඔයාලා දැක්කද දන්නේ මේ අර මොලි මැකෝ කියන ගිරවා උඩ පියවන්න පුළුවන්. උගේ ඇස් දෙක කළුයි මැද සුදු පාට තිතක් වගේ තිබ්බේ. ඌ හොඳ එකෙක් කියලා නම් මට හිතෙන්නේ නෑ. කොටියනේ සිංහයාගෙත් ඇසේමයි තිබ්බේ. මම හිතන්නේ උන් නිකන් වෙනස ඌ ඉන්නවා. හොඳකට නෙවෙයි ඌ එන්නේ. ඒ ඇත්ත සත්තු නෙවෙයි. ස්කින් වෝකස්ලාද මන් දන්නේ. මට එච්චරයි තේන්නේ උන් හොඳ නැති සත්තු જાතිය. මෙතන කහ පාට රවුමක් වගේ තියෙනවා. අරකට හරියයිද දන්නේ. අපි ඒක දාලා බලමු. අපි ආපු අර පල්ලයට වෙන්නේ. අපි ආපු තනින් යමු. අපි තාම ගියපු නැති පැත්තක් තියෙනවා. අනිත් පැත්තට අපි ගියේ නෑ. අර කුරුල්ල ගිය පැත්තට. අපි මේ පැත්තට යන් පස්සේ කහ පාට රවුම. කවර් රවුම හරි ගියක්ද දන්නේ. කවර් රවුම දාලා තියෙන ඔක්කොම එක සැරේ දන්නේ හරියන්නේ. අපි ගිහලා බලමු අර ගිරෝ ගිය පැත්තට. වැරදි පාරේ ආවර් ගිරව ගිය අනිත් පැත්තට. හරි ගිරව ගියේ මේ පැත්තෙන්. මේ පැත්තෙන් උඩට ගිහලා කොහෙට හරි පැන්නා. මෙතෙන්ට පනින්න නැද්ද ෂුවර් එකට. වැටුණා. මැරුණාද මන් දන්නේ නැහැ හැබැයි. කොහොම හරි ආපු ඒ ගාවි. ආපු මැරුණා. ඒ ස්කිල් ඉෂුස්. තුන් සැරේ මැරුණා. හැබැයි හතරවෙනි සැරේ ආයෙ මැරෙන්නේ නැහැ. කිව්වට ආපහු මැරුණා.
කමක් නෑ පස්වෙනි සැරේ හරි පැන්න ගාන්ට ටිකක් එතන ග්ලිච් වුණා ගේම් එක මොකක් කවුරු හරි මොකක් හරි ලෝඩ් වෙන්න ඇති පොපි ප්ලේ ටයිම් එකේ වගේ අර chapter 3 එකේ ඩොග් ඩේ ආවම මේ වගේ තැනකින් කොළ පාට ත්‍රිකෝණයක් තියෙනවා උඩ පනින්න තවත් තැනක් අපි උඩකට ආව මොකක් හරි තව උඩකට අතර කොළ පාට ත්‍රිකෝණය මෙතන නිල් පාට තරුවක් තව අර කුරුල්ලා නම් හොඳකට රෙන්නේ මම හිතනවා මෙතන බොස් වට්ටයක් තියෙයි කියලා කොළ පාට ත්‍රිකෝණේ තිබ්බේ අපිට තව රතු පාට මොකක්වත් හම්බුන්නේ නැහැ කොළ පාට ත්‍රිකෝණේ කොළ ත්‍රිකෝණයට වැටලා තියෙනවා නිල් පාට තරුව හරි ආවෝ කරකලා ගන්න ඕන දන්නේ අර තරුව එහෙම මොකක් හරි වුණා යාළුවනේ ආපෝ අපි අරක අස්සර ගිහිල්ලා බැලුවා අර දාලා තියෙනවා හරිනේ අපි රතු පාට එක හරියනකම් කරකවුවා දැන් හරි ඔක්කොම ඔකට මුලින් රතු පාට කොළ පාට වුණා පියන් මෙතන මොකක් හරි ඇරුණා හරි මොකක් හරි වුණා මේ දොර ඇරිලා මම හිතන්නේ තවත් අලුත් මැප් එකක් ලෝඩ් වෙනවා හරි මෙතනත් අපේ වොච් එක හරි ඉඳගෙන තියෙනවා අතනක් තියෙනවා එතනක් තියෙනවා ඉඳගෙන අර කුරුල්ලා ආවා මම හිතන්නේ දැන් තියෙන චේස් එකක් දුවන්න තියෙන කෙලිම වමට දුවන් අර කුරුල්ලා පන්නනවා වලට එනවා ඇති හරි ඒ ජම්ප් එක ගන්නට දැම්ම දැන් දුවගෙන යන්න තියෙන්නේ වමට හැරෙනවා දැන් නම් අහුනොත් අර කුරුල්ලා මරාගෙන අපිව මරාගෙන කරනවද ඒක ෂුවර් කොට දුවන්න ඕනේ අර කුරුල්ලා පන්නනවා මම හිතන්නේ යාලා පේන්න තරම් හොඳ නෑ දුවමු මිතුර දුවමු දන්න එකම විද්‍යාව කියලා දුවන්න තියෙන්නේ තාමත් පන්නනවා දැන් නම් නිකන් පොපි අහුණා කුරුල්ලට අහුණා පළවෙනි සැරේ කුරුල්ලට අහුණ හරි ආවෝ රිස්පෝන් වුණා කලින් සැරේ කුරුල්ලට අහුණා හැබැයි දෙවෙනි සැරේත් අහුවෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන ආපෝ යන්
වොච් එක දාලා මේක අන්ලොක් කරගමු. දැන් නම් අරක අන්ලොක් කරන්න යන්න ඕනේ. අර දොර ඇරෙනවා වගේ සද්ද ආපු ගමන් හැම පාස් දුවගෙන යන්න. දැන් දුවමු විතර දුවමු කියලා දුවන්න තියෙන්නේ. අර කුරුල්ලත් ලේසියෙන් පන්නන එක නවත්තන්නේ නැහැ. ආපු අර බෝල ගොඩට වෙන්න බෝලයට කටු තියනවද මන් දන්නේ නැහැ. ඒ වැටුනේ ගමන් ආපු මැරිල උඩට එන. දොර අරුණ ගමන් දුවන්න තියෙන්නේ. එතනින් පනින්න ඕනේ දැන්ව තරියේ එක ගන්නට පෙන්න ගත්තා. මේකෙන් පෙන්න මේක නිකන් අර හග්ගි වගේ චේස් කරනවා වගේ පළවෙනි පොපියුලේටර් පළවෙනි චැප්ටර් එකේ ඒකත් මේ channel එකේම ගේන්න. පිටිපස්සෙන් එනර්ජටික් මියුසික් එකකුත් යනවා බෑග්ග්‍රවුන්ඩ් එකේ. තන හිර වුණා හැබැයි අපි බේරිලා. ඊමොක්ක කියන්නේ අර කුරුල්ලත් ළඟ ළඟම එනවා. ආපෝ වුණා. මම හිතන්නේ ආ පියාඹ ගැනද කොහෙද වෙන්නේ. හරි කමන්නේ අපි ආපෝ ගහමු. හරි ආපෝ අපි අතනින්ම ස්පෝන් වුණා. මේකේ සේව් පොයින්ට් ඔටෝ සේව් වෙන කරා ඇත්තටම හොඳ දෙයක්. අපි වොච් එක දාමු මෙතෙන්ට. දැන් දොර ඇරුණ සද්දය වුණ එක මම අපි පස්සේ නොබල බලන් දුවන්න තියෙන්නේ. ඕන් කෑගුවක් අත කුරුල්ලා වමට මට වොන්න තියන්නේ එනගත්තා. එතනින් ලුත් එනගත්තා. වමට හැරුණා. මම හිතන්නේ එයාට අපි කියන ඒවයම රිපීට් කරන්න පුළුවන්. මේකෙන් එළියට යන්න පොඩි දුරයිද පොඩි දුරයි වගේ. විතර කලෙක්ටබල් එකකුත් තියෙනවා. ඒක නම් කලෙක්ට් කරන්න බෑ. දැන් දැක්කේ මේ වගේ වෙන්ට් එක තමයි ආගියුගිත් අපි චේස් කරේ. යන පාර හරියට දන්නේ නැහැ. දකින්න පැත්තේ යනවා. මේ ඉන්නවා රැම්ලි. මේක ස්ටාෆ් ෆෝන් ඩිලු කරන්න දෙයක් නැහැ රැම්ලි. දැන් මෙතෙන්ට අපිට එන්න වෙනවා. මේ දොර වහන්න අයියෝ දොර වහන්න යාළුවා. උගේ බෙල්ල කැපිලා ගියා යාළුවනේ.
to the Rambley's Wranglers registered room. Here we have plenty of amenities and... okay. I can see in your facial tracking that you're scared, angry, upset. මෙයා කියනවා බය වෙලා වගේ ඉන්නේ කියලා බය Policy here බය at වෙලා Indigo නැත්තම් Park, පුදුමයි. so I need to be honest. That එයාට පේන්නේ නැද්ද දන්න මේ ඔය වෙන දේවල්? active for years. Employees stopped showing up. Guests too. The mascots are... ඒක මස් කඩේකට දෙන්නම හොඳයි. See a visitor, and I wanted to be sure you were given the best experience possible. But I was confined to the entrance for so long, I didn't realize just how much disrepair the park has fallen into. Wasting all of your fun time. Sorry for the inconvenience. මෙයාට දුකයි හරියට අපිට එක්ස්පීරියන්ස් එක දෙන්න බැරි වුණාට. පාකේ කැඩලා තියෙන. Repair documentation in my database. I just can't execute most tasks without authorization from a human user. You must have come here because the park matters to you too, right? Would you be willing to help me restore the park? I can see in your facial tracking data that you aren't opposed to this. Ooh, I'm so excited. මම හිතන්නේ Let's මේ get this CCTV වලට facial tracking තියෙනවා. ඒකෙන් අපි කරේ බලා ගන්න පුළුවන්. Okay, welcome to the crew, Rookie Wrangler. Registered. Your first official job as one of Rambley's Wranglers, registered, is to get out of the Rambley's Wranglers registered room. Head left towards the Rookie Wrangler security room to set yourself free. අර කුරුල්ලගේ කතාව විතරයි සිංහයත් එක්කත් ෆයිට් කරගන්න දෙයක් දන්නේ. මම හිතන්නේ මේ සිකියුරිටි ඔෆිස් එකක් හරි සෙන්ට්‍රල් ඔෆිස් එකක් හරි මේන් ඔෆිස් එකක් හරි මොකක් හරි එකක්. තව කලෙක්ටබල් එකක්ද බෑ ක්ලික් කරන්න බෑ. අර කුරුල්ලගේ බෙල්ල කැපිලා ගිය විදිය නම් ඉනවුල් නෑ ඌ මැරුණ එක නම් සතුටුයි ඌගේ බෙල්ල කැපිලා ගිය විදිය කොහොම හරි ඒ යුද්ධෙන් එළියට ආවා. මම හිතන්නේ මෙතනින් මේක ඉවරයි කියලා. මේ අර ඕෂනික් ඔඩිසේ කියන තැන අර මකරව බලන්න ඉන්න කිව්වේ මෙතන. Wow, you made it to Oceanic Odyssey. You're doing a great job, Rookie Wrangler. ඕෂනික් ඔඩිසේ අර මකරා ඉන්නවා කියපු තැන මකරත් එක්ක ෆයිට් කරගන්න වෙයිද දන්නේ. කමක් නෑ ක්වික් පාස් කෙන දොර විතර ඇල්ල තියෙන එකේ යන්. මෙයා කිව්වා මේක රිපෙයාර් කරන්න තාම වහලා තියෙන්නේ කියලා. හැබැයි අරලා තිබ්බේ බලමු අපි අසර ගිහලා. මම හිතන්නේ මේ Find a potpourri of porpoises Wait, and then they octopuses want to- as far as the eye can see. But please don't tap the glass. You never really know what lies beneath the surface. අර මකරා යාළුවනේ. මම හිතන්නේ ගේම් එක ඉවර වුණා. chapter 2 ලුත් එයි. Hey, buddy. You okay? You look kind of tired. Do you need a moment? Don't worry, it's fine. I don't blame you for taking a rest after all that. Heck, I could go for a nice, relaxing defragmentation myself. But before you settle down, you up for a little survey to help us improve the park? Thanks for visiting Indigo Park. මේ All රැම්බලි your රැක්කූන් dreams කියන came true. සින්දුවක් කියනවා. If you've got some time, ඒක අහලා මේ ගේම් එක එන්ඩ් කරනවා. එහෙනම් අතර ගිහින් එන්න යාළුවනේ. කමෙන්ට් කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කරලා මට ඔක්කොම උදව්වක්. ලයික් උත් කරන්න. තව අනිත් කට්ටියට බලන්න ෂෙයාර් උත් කරන්න. මේ වගේ වීඩියෝස් හැමදාම වැටෙන්නේ හැමතැනම නැහැ. එහෙනම් අතර ගිහින් එන්න. Do you plan to come back? Will I see you again? Did your experience convince you to tell a friend about us? Did I earn your trust? At Indigo Park, there is a stark contrast to everything I know this place should be. But out of the dark, you've given a spark of sunshine to this kingdom's faithful devotee. At Indigo Park, more than my remarks are mysteries. Even I don't know what we might find. But fight through the dark, and I'll be your spark of sunshine to get you out of any bind. Daddy,
is if you want to keep going. Oh, idea! I know all of this isn't fair to you. It's an awful lot to ask. But here comes Rambly Review Part 2 to sell you on our task. I'm here to view and assess each valuable guest as I learn. And lots of happy feedback ensures you're gonna return. I'm so happy you rode a ride and saw the show. I'm so happy to be your guide. More than you know. So come back anytime. I'd love to see you again. In all my thousands of days, I've never had a friend like you. At least I hope I do. At Indigo Park, there is a stark contrast to everything I know this place should be. But out of the dark, you've given a spark of sunshine to this kingdom's faithful devotee. At Indigo Park, more than my remarks are mysteries. Even I don't know what we might find. But fight through the dark, and I'll be your spark of sunshine to get you out of any bind. Till all my old friends are united again, and I won't feel so left behind. Okay, I'll let you go. See you next time, buddy. Please?